අයිබෝවන් යාළුවනේ මම ඔයාලට ගෙනෙන්නේ කණේ කූඩයක් සම්බන්ධ වීඩියෝ. ඔබ නව හින්දු YouTube channel එක subscribe කර නැත්නම් subscribe කර bell icon එක ඕල් දමා YouTube channel එක සමග සම්බන්ධ වෙන්න. ඔබට මේ රූප රාමු වලින් පේන්නේ කණේයන්ගේ කූඩයක්. මම ඔබට කණේයන්ගේ කූඩ කීපයක්ම මෙම වීඩියෝවෙන් ගෙන එන්න. මේ බාණ්ඩ මෙම කණේ කූඩය සකසා තිබෙන ආකාරය. මේ කණේ කූඩය සකසා තිබෙන්නේ යකඩ බටයක වහලට සම්බන්ධ කරලා තියෙන තැනක. මේ බලන්න. ඔබට පේනවාද මේ කණේයන්ගෙන් කීප දෙනෙක් එහෙම යනවා. ඔවුන් පැණි රැගෙන ආයෙ මේ කූඩේ වෙත එනවා. ඔබට පේනවාද මේ පැණි රැගෙන එන කණේයෝ කහපාට තමයි යොවුන් එනකොට දිස්සේ පැණි රැගෙන එන අවස්ථාවේ. මේ තියෙන්නේ කණේ එක් කූඩයක්. මේ බාණ්ඩ මේ වහලට සම්බන්ධ කරලා තියෙන මේ පොල්ලිය මේ බටේ පොල්ලියට සම්බන්ධ කරලා තියෙන තැන තමයි අන්න ආවා හරාවේ. අන්න මේ පැණි රැගෙන එන කණේ. මොකද දැක්කද? බලන්න තවත් ඒ පැණි රැගෙන එන කණේ. ඒ කහ පාට පොදිස්සෙන්නේ පැණි රැගෙන එන කණේ. මෙම කූඩේ රාත්‍රී කාලයේදී මේ කණේ සියල්ලම කූඩේ ඇතුළට යනවා. සියලු කණේයන් කූඩේ ඇතුළේ තමයි සිටින්නේ රාත්‍රී කාලේ. ඔය ආවේ මේ වාගේ තවත් කණේ කූඩේ මේ උඩ පෙන්වන්නේ පළවෙනි කණේ කූඩේ. අපි ඊළඟට දෙවෙනි කණේ කූඩේ බලන්න යනවා. මේ දිස් වෙන්නේ මම ඔබට කිව්ව දෙවෙනි කණේ කූඩේ. මේ බලන්න ඒක සකසා තිබෙන ආකාරය. මේ අර මේ බලන්න කහ පාටට අන්න පැණි රැගෙන එන කණේ. මෙම කණේ කූඩේ සකසලා තියෙන්නේ මේ ලීයකට දලක් ගසා තිබෙන තැනක. ඔබට පේනව නේද? පැණි රැගෙන එන කණේ රන් වෙනවා. අන්නගේ ගිය ඇතුළට අන්න කීප දෙනෙක්ම එනවා. ඔබට මම කණේ කූඩ දැන් දෙකක් පෙන්වනවා. අපි ඊළඟට යන් ඊළඟ කණේ කූඩේ බලන්න.
ඊළඟ කණේ කූඩේ සමග සම්බන්ධ වෙලා බලමු මේ කණේ කූඩේ මොන විදිහට සකසලා තියෙන්නේ කියලා. මේ බලන්න. පැණි රැගෙන ඉන්න ගිය කණේ නැවත කූඩේට යන ආකාරය. දැන් කණේ කූඩේ වෙත එමින් පවතිනවා. අර කහ පාටට රැගෙන ඉන්නේ කූඩෙන් ගිය කණේ නැවත කූඩේ වෙත ළඟා වෙමින් පවතිනවා. පියම් බලන්න ඊළඟ කණේ කූඩේ කොහොමද සකසලා තියෙන්නේ කියලා. මේ වහන්ද මේ කණේ කූඩේ පිටලා තියෙන ආකාරය. ඔබට පේනව නේද පැණි රැගෙන එන කණේ. අර කූඩුවට යන ආකාරය. විශාල වශයෙන් මේ කූඩුවට කණේ සිටිනවා. අර පැණි රැගෙන එන කණේ. තවත් කණේ එක්කෙනා මම බලන්න. අපි ගිහිල්ලා බලමු අනිත් කණේ කූඩේ දෙක දිහාවට. මේ තමයි මම ඔයාලට කිව්ව අනිත් කණේ කූඩේ. මේ බලන්න. මේ මල් පොත්තියක් යට මේ කණේ කූඩේ සකසා තිබෙන්නේ. මේ මම ඔයාලට පෙන්නන තුන්වෙනි කණේ කූඩේ. මේ බලන්න. කණේ සිටින ආකාරය. උඩ පේනව නේද? මේක විශාල කණේ කූඩයක් විය හැකි මේ තියෙන විදිහට. ඔවුන් පැණි රැගෙන එන්න උදේම පිටත් වෙනවා කණේ. රාත්‍රී කාලේ මු සම්පූර්ණම කූඩේ ඇතුලේ තමයි ජීවත් වෙන්නේ. ඔබටම රාත්‍රී කාලේ වීඩියෝවක් කරන් පෙන්නන්න. රාත්‍රී කාලේ තුන් කොහොමද සිටින්නේ කියලා. මේ බලන්න. මල් පොච්චියට තමයි මේ කණේ කූඩේ සකසා දෙන්නේ. පැණි රැගෙන එන කණේ බලන්න. විශාල වශයෙන් පැණි රැගෙන කූඩේ වෙත එනවා. ඒ වගේම කණේ කූඩේනුත් එළියට යනවා. කණේ කියන්නේ මීමැසි පවුලට අයත් වෙන විශේෂයක්. පේනව නේද?
මෙතෙන්ට ගෙනාව කණේ. සෑම විටම ඔබට මෙවන් වීඩියෝ ලබා දෙන්නේ නවහිඳු YouTube channel වෙතින්. ඔබ නවහිඳු YouTube channel එක subscribe කර නැත්නම් අදම subscribe කර bell icon එක ඕල් දමා තිබෙන්න ඔබට මෙවන් අලුත් වීඩියෝ එකක් ඔබ වෙත ගෙන්වා ගත හැකියි. නවහිඳු YouTube channel. මේ බලන්න මම ඔයගොල්ලන්ට කිව්වේ එකෙක්වත් පේන්නේ නැහැ දැන් මෙතන. රාත්‍රී කාලේ ඔක්කොම ඇතුළට යනවා. ආරක්ෂාවට ඉන්න පමණයි සිටින්නේ. එකෙක් පමණයි පේන්නේ ඉන්නේ. රාත්‍රී කාලේ අදවල් කාලේ වාගේ එළියේ ඉන්නේ මේ කනේ. කොහොම ඇතුළට යනවා. ඒවලු මලු අනිත් වියට පිහිල්ල. මේ බලන්න. මේ කනේ කූඩේ තේ විදියමයි. එකෙක්වත් එදියේ නැහැ. කොහොම ඇතුළට වෙලා ඉන්නේ. රාත්‍රී කාලේ වුන් ඇතුළට යනවා. ඔය විදිහට තමයි කණේ කූඩ පිහිටා තිබෙන්නේ. ඔයගොල්ලෝ මේ වගේ වීඩියෝ නැරඹීම සඳහා නවහිඳු YouTube channel subscribe කරන්න. නවහිඳු YouTube channel